සුබ දවසක් ඔයාලට. ඔන්න ඉතින් අදත් ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද අරගෙන ආවේ මම රස රෙසිපි එකක්. ඉතින් තිත්ත නිසා කරිවිල කන්න අකමැති ඔයාට තිත්ත නැතුව කොහොමද රසට කරිවිල එකක් හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් අපි ඉක්මනින්ම යමු වීඩියෝ එකට. මම අරගෙන තියෙනවා මේ වගේ තරමක් ලොකු කරිවිල ගෙඩි දෙකක්. ඉතින් අපි මුලින්ම කරිවිලි ටික කපා ගනිමු. මින් මේ විදියට සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෑලි තමයි මම අද කරිවිල එක කපා ගන්නෙ. කරිවිල කියන්නේ ඉතාමත්ම ගුණදායක එළවලුවක්. අපිට දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, ඒ වගේම ශරීරයේ තියෙන වෙනත් රෝගාබාධ බොහොමයකට මේ කරිවිල අපට ඉතාම ගුණදායකයි. ශරීරයේ ඇතිවන දද කුෂ්ඨ සමනය කරන්න, ඒ වගේම මලබද්ධයට හොඳින් ආහාර ජීර්ණය කිරීමට අපිට මේ කරිවිල ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ පිළිකා නාශක ගුණයක් තියෙනවා. ඉතින් අද අපේ මේ කරි එක හදාගන්න මම අරගෙන තියෙනවා කරපිංචා, ලූණු, ඒ වගේම සුදු ලූණු, අමුමිරිස්, රම්පේ, තක්කාලි. ඉතින් මේ දේවල් ඔයාලට කැමති ප්‍රමාණ වලින් අරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලම ලුණු ටිකක්, ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට මේ විදියට කරිවිල ටික කලවම් කරලා ටික වෙලාවක් තියා ගන්නවා. ඉතින් මේ වගේ විස්මිත ගුණ රාශියක් තියෙන මේ වගේ එළවලුවක් අපිට නිතරම වගේ අපේ ආහාරයට එක් කරගන්න පුළුවන් නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයටත් ගොඩාක්ම හොඳයි. මම අද පොල් වතුර අරගෙන තියෙනවා. ඉතින් අපේ කරිවිල කරි එක තිත්ත නැතුව රසට වෙන රහස තමයි මෙන්න මේ පොල් වතුර එකතු කිරීම. දැන් මම ඇතිලියක් ලිපේ තියලා ඒකට අබ ඇට තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. දැන් හොඳට අබ ටික පුපුරද්දී සුදු ලූණු ටික මම එකතු කරගන්නවා. දැන් සුදු ලූණු ටික හොඳට රන්වන් පාට වෙනකන් අපි මේක ටෙම්පරාදු කරගනිමු. ඊට පස්සේ ඔන්න මම දැන් මේ වෙලාවේ කපාගත්ත ලොකු ලූණු ටිකත් මේකට එකතු කරගෙන හොඳට මේ ටික කලවම් කරගන්නවා. දැන් මේ වෙලාවේ මම රම්පේ කරපිංච ටිකත් මේකට එකතු කරගෙන හොඳට මේ දේවල් ටෙම්පරාදු වෙන්න තවත් ලිපේ තියා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ විදියට හදන කරි එක ගොඩාක්ම රසයි. මස් වගේම තමයි, මස් රසටම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. කන්න අකමැති අය වුණත් මේ විදියට හැදුවොත් ඇත්තටම කන්න කැමති වේවි. ඉතින් ඔන්න දැන් මම මේ වෙලාවේ කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බෙදපු 3-5 කුඩු තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඒ වගේම උළුහල් කුඩු තේ හැඳි කාලෙකුත් එකතු කරගත්තා. ආට සැරට අනුව මේ වෙලාවේ මිරිස් කුඩුත් එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට මේ ටික අපි තවත් විනාඩි 2ක් වගේ ලිපේ ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් හරිම සුවඳයි මේ වෙලාවේ. ඔන්න දැන් මම මේ වෙලාවේ තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඉතින් තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරගත්තම ගොඩක්ම රසයි. ඔය තක්කාලි වලට කැමති නැත්නම් ආට මේ වෙලාවේ ගොරක කෑල්ලක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මම කපාගත්ත අමුමිරිස් ටිකකුත් මේකට එකතු කරගන්නවා. දැන් අපි කහලුණු එකතු කරගත්ත කරිවිල ටික මේ විදියට මේ මිශ්‍රණයට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් අද අපි මේ කරිවිල ටික තඹ ගන්න මුලින්ම පොල් වතුර වලින්. පොල් වතුර එකතු කර ගැනීමෙන් ඇත්තටම මේකේ තියෙන තිත්ත රසය ගොඩාක්ම අඩු වෙනවා. ඔන්න දැන් මේ වෙලාවේ මම උඹල කඩ ටිකකොත් එකතු කරගෙන හොඳට මේ ටික කලවම් කරගන්නවා. අපිට දැන් තියෙන්නේ මේක පියනකින් වහලා හොඳින් තඹ ගන්නයි. දැන් මේ තියෙන්නේ හොඳින් තැම්බුණොත් කරිවිල ටික. ඉතින් අපි දැන් මේ ටික හොඳට කලවම් කරගෙන මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නයි යන්නේ. මිටි කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ අපි ආයෙත් මේ විදියට හොඳට කරිවිල ටික කලවම් කරගෙන තව ටික වෙලාවක් මේ ටික ලිපේ තැම්බෙන්න ඕනේ. ඉතින් මම මේකට තවත් සියඹලායුෂ ටිකකුත් එකතු කරගන්නවා. එතකොට මේකට පොඩි තව ඇඹුල් රසයක් එනවා. ඒකෙන් තවත් රසය වැඩි වෙනවා අපේ කරි එකේ. මේ වෙලාවේ ඔයාලට තව ලුණු ඇඹුල් මදි නම් බලලා එකතු කරගන්නත් පුළුවන්.
ඔන්න ඉතින් දැන් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස කරිවිල කරි එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. රස කොහමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අදත් වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් ඔයා දිගටම recipes එක එකතු වෙන්න channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙත් ඉක්මනින්ම රස වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න.